ආහාර ගැනීමේදී සහ සමහර නිින්දෙන් පවා එදිනෙදා කටයුතු වලදී කම්මුල යම්කිසි විදියකට දතක් නිසා තුවාල වන. එහෙම නැත්නම් කම්මුල හැපෙන රෝගීන් අපට හමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම උඩහනුවේ කෙළවරේම දත, 8 වෙනි දත, එහෙම නැත්නම් 3 වෙනි චාරක දතේ බලපෑම අපි දැකලා තිබෙනවා. ඒ වගේම යටහනුවේ කෙළවරේ දතත් දැකලා තිබෙනවා. මෙබඳු රෝගීන් ඊටමන පහසුවටපත් වෙනවා මේ දත්වල ෂාප් එජස් නිසා කම්මුල තුවාල වීමෙන්. ඉතින් මෙබඳු තත්ත්වයක් ඔබේ තිබෙනවා නම් කරුණු දෙකක් නිසා ඔබට ගැටලු සහගත. එකක් තමයි මේකේ වේදනාව. මේ තුවාල නිතර ඇති වෙනවා නිසා මේ දතේ උල් ස්වභාවය වැඩිලා එතන ඒක අපහසුයක් තිබෙනවා. ඊට අමතරව ඔබට තිබෙන ගැටලුව තමයි කාලාන්තරයක් තිස්සේ සුවනවන තුවාලයක් මුඛයේ මෘදු පටකවල විශේෂයෙන් කම්බුල ආශ්‍රිතව තිබෙනවා නම් ඒක නරක තත්යකට යන්න පුළුවන්. එම නිසා මෙබඳු දතක් ඔබේ මුඛයේ තිබෙනවා නම් නිතර ඔබ පීඩා විඳිනවා නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයාට පෙන්වලා මේ දතේ මේ උල් ප්‍රමාණය මේ උල තිබෙන තැන ට්‍රිම් කරගන්න පුළුවන්. නිකන් පොඩක් ගාලා හදා ගන්න පුළුවන්. එතකොට මේ බයිට් එක වෙන්නේ නැහැ. ට්‍රොමැටික් බයිට් එක වෙන්නේ නැහැ. එතනින් ඔබට මේ අපහසුයෙන් මිදෙන්නත් පුළුවන්. අනාගතයේ එළඹෙන්නට ඉඩ තිබෙන අවදානමෙන් මිදෙන්නත් පුළුවන්. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.